अस्सलामुअलैकुम वरहमतुल्लाहि वबरकातुहु। अल्लाह सुब्हान तालाගේ උදව්වෙන් සූරා නබා එකේ ආයත 16ක කෙටි තෆ්සීරය ඉවර කරා. අද අපි බලන්න යන්නේ 17 වන ආයතය. ඉන්න යෞමල් ෆස්ලිකාන මීකාතා. ඉන්න යෞමල් ෆස්ලිකාන මීකාතා. පළවෙනිට මේකේ පොඩ්ඩක් තේරුම බලමු. ඉන්න කියන්නේ නියත වශයෙන්ම, යෞම කියන්නේ අපි දන්නවා දිනය, අල් ෆස්ල් කියන්නේ විනිශ්චය කියලා ගන්න පුළුවන්. දැනට අපි එහෙම ගමු. විනිශ්චය දිනය කාන මීකාතා. මීකාතා කියන්නේ මීකාත් කියලා කියන්නේ නිශ්චිත කාලයක්. නිශ්චිත කාලයක්. කාන කියන්නේ අපිට ගන්න පුළුවන් වේ කියලා ගන්න පුළුවන්. වේ කියන තේරුම ගන්න පුළුවන්. එතකොට ඉන්න යෞමල් ෆස්ලිකාන මීකාතා කියන්නේ නියත වශයෙන්ම ඉන්න යෞමල් ෆස්ලි නියත වශයෙන්ම විනිශ්චය දිනය ෆස්ලිකාන මීකාතා. නියත වශයෙන්ම විනිශ්චය දිනය නිශ්චිත වූ කාලයක් වේ. නියත වශයෙන්ම විනිශ්චය දිනය නිශ්චිත වූ කාලයක් වේ. ඉන්න යෞමල් ෆස්ලිකාන මීකාතා. මේක තමයි තේරුම. හරි. අපි දැන් මේක ඊළඟ කරුණට යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. අපේ මේ සූරා එකේ නම දන්නවා. අපි දන්නවා සූරා නබා. හරිද? අම්ම යතසාලූන් අනින් නබයිල් අලී. හරිද? අපි දැන් කතා කරා මේ විශේෂ ප්‍රවෘත්තිය. හරිද? අනින් නබයිල් අලී. මේන් ප්‍රවෘත්තිය ගැන තමයි මේක කතා කරන්නේ. මොකද්ද මේ ප්‍රවෘත්තිය? මේක තමයි විනිශ්චය දිනය. ඒ කියන්නේ මේ සූරා එකේ නමම විනිශ්චය දිනය. ඒකෙන් තමයි මේ නම හැදිලා තියෙන්නේ. මේ ප්‍රවෘත්තිය ගැන. හැබැයි 17 වන ආයතය තමයි සූරා නබා එකේ විනිශ්චය දිනය ගැන කතා කරන්න පටන් ගන්න. ඇයි එතකම් විනිශ්චය දිනය ගැන නෑ. විනිශ්චය දිනක අපි ගත්තොත් සූරා 6 ඉඳන් 16 වෙනකම් ගත්තොත් සම්පූර්ණයෙන් කතා කරන්නේ මේ ලෝකේ ගැන. මේ ලෝකේ අපිට පේන්න තියෙන දේවල් ගැන තමයි කතා කරන්නේ. කතා කරලා අල්ලාහ් සුබ්හානහු තාලා මොකද්ද කිව්වේ? මොකද්ද එතනින් අල්ලාහ් සුබ්හානහු තාලා පැහැදිලි කළේ අපිට? ඒක තමයි මේ ලෝකයේ තියෙන දේවල් බලලා ඔයා කල්පනා කරලා බලන්න. අල්ලාහ් සුබ්හානහු තාලාගේ මැවීම් එක්ක සසඳලා බලනකොට මම කොච්චර වීක්ද, මම කොච්චර බල රහිතද, බල ශූන්‍යයක් අතරම කියනවා. අපේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ බලය ඉස්සරහා, අල්ලාහ් සුබ්හානහු තාලාගේ තියෙන ශක්තිය ඉස්සරහා අපි මොනවත්ම නෙවෙයි. අපි 90ක් තරම්වත්, අංශු මාත්‍රයක් තරම්වත් අපි ඒ බලයත් එක්ක අපිව සසඳන්න බෑ, හිතන්නත් බෑ. අන්න ඒක අල්ලාහ් සුබ්හානහු තාලා පැහැදිලි කරා 6 ඉඳන් 16 වෙනකම්. දැන් අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා හරි, දැන් ඕගොල්ලෝ අල්ලාහ් කියන්නේ පළවෙනියට යාගේ තැන යාව තියන්න ඕනේ. දැන් සමහර ඇඩ්වයිස් කරන්න කලින් මොනවාද? එයාගේ තැන ඔයා කවුද කියලා මුලින්ම තේරුම් ගන්න. ඊට පස්සේ මම ඔයාලට කියන්න. අන්න එහෙම කියන්නේ. දැන් මේගොල්ලෝ මේ ලොකු මිනිස්සු වගේ කතා කරේ. අල්ලාහ් සුබ්හානහු තාලා මේ අපිට පේන්න තියෙන දේවල් අල්ලාහ් සුබ්හානහු තාලාගේ බලයත් සමග සසඳලා මුලින්ම දැම්මා. they are put in their place කියලා කියනවා ඉංග්‍රීසි වලින්. ඒගොල්ලන්ගේ තැන එයාව තියලා දැන් අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා හරි, දැන් මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න, තව දැන් මම විස්තර කරන්න මොකද්ද මේ විනිශ්චය දිනය කියන්නේ කියලා. ඒ එක්ස්ප්ලනේෂන් එක, ඒ විස්තරය තමයි දැන් යන්නේ. අල්ලාහ් සුබ්හානහු තාලා 17 වෙනි ආයතේ තමයි මේ මොකද්ද මේ සූරා එකේ ටොපික් එක, සබ්ජෙක්ට් එක, මේ මොකක් ගැනද කතා කරන්න කියලා 17 වෙනි ආයතේ තමයි කියන්නේ. 17 වෙනි ආයතේ අල්ලාහ් සුබ්හානහු තාලා යෞමල් ෆස්ලි කියලා විනිශ්චය දිනය ගැන කතා කරන්න යනවා. ඕකේ. හරි. මේකේ දෙවෙනි දේ තමයි පළවෙනි බලමු අපි මේ මීකාත් කියන වචනේ පොඩ්ඩක් තේරුම. මීකාත් කියලා කියන්නේ අරබි වල ඒක ඉස්ම් එකක්. ඒක ඇවිල්ලා ලර්ෆ් සමාන් කියලා කියනවා. ඒ කියන්නේ කාලය හඟවන ඉස්ම් එකක්. කාලය හඟවන මේක ඇවිල්ලා හරියට තේරුම් ගන්න නම් ඔයගොල්ලන්ට කොහොමද කියන්නේ කිව්වොත් අපිට ගන්න බලන්න අපේ ડોක්ටර් අපොයින්ට්මන්ට් එක. ෆික්ස් ටයිම් නේ, ෆික්ස් ටයිම්, ෆික්ස් ඩේට් and ෆික්ස් ටයිම්. ඒ කියන්නේ අපිට කියනවා දැන් අපි රජයේ හොස්පිටල් එක ගත්තොත් අපිට කියනවා සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලේට් වෙලානේ හම්බෙන්නේ අපොයින්ට්මන්ට් එක. එතකොට සමහර මාස දෙකකට පස්සේ මාස දෙකේ අපි කියනවා ඕකේ 2026 පෙබරවාරි මාසේ 25 වෙනිදා තමයි වාගේ ડોක්ටර් අපොයින්ට්මන්ට් එක. එදාට හරියට ඇවිල්ලා ඉන්න ඕනේ 8ට වෙලාවත් එක්ක ගියමු. දිනය මේ දවස වෙලාවත් ඔක්කොමත් එක්ක. එතකොට හරියට 2026 පෙබරවාරි 25 වෙනිදා ඒ දවස් අනිවාර්යෙන් එනවනේ. ඒ කාටවත් නවත්තන්න බෑ. ඒ හැමදාම මේ වීඩියෝ ඔයගොල්ලෝ බලන දවසේ ඉඳන් ඔක ඉස්සරහා දවසක් නම් ඒ අනිවාර්යෙන් ඒ දවසක එනවා. ඒක පහුවෙලා නම් ඒ දවස ආවා. ඒ දවස කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
ඒ වගේ අල්ලාහ් සුබ්හානහු තාලා ඒක තමයි අපොයින්ට්මන්ට්. ඒක තමයි මීකාත් කියලා කියන්නේ. අපොයින්ටඩ් ඩේ, අපොයින්ට් කරපු දවස. නිශ්චය කරපු දවස. එතකොට අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා මේ යවුමල් ෆස්ලි මේ විනිශ්චය දිනය අල්ලාහ් සුබ්හානහු තාලා නියම කරලා ඉවරයි. නියම කරපු දිනයක් ඒක. ඒ කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ කැලෙන්ඩරේ ඒ දවස කවද්ද? ඒ දිනේ කවද්ද? එතකොට ඒක වෙලාව කීයද? මොන තප්පරේ දෙන්නේ? ඒ ඔක්කොම ඩිසයිඩ් කරලා රෙකෝඩ් කරලා ඉවරයි. සුබ්හාන. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක ෆික්ස්ඩ්. මීකාත් කියන තව දෙම ඒක වෙනස් වෙන්නෙම නැහැ. ඒක ෆික්ස් දිනයක් and දවසක් නිශ්චිත වෙලාවක්. ඒ වෙලාව වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙලාවට හරියටම එනවා. ඒක ඇත්තටම කියනවා නම් ඒක ජිබ්‍රීල් අලයිහිස්සලාම්වත් දන්නේ දවස කවද්ද ඒ වෙලාව කවද්ද කියලා. ඒ වගේම අපේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමත් ඒ විනිශ්චය දිනේ කවද්ද එන්නේ කියන එක එයාවත් දන්නේ. අන්න එච්චර අල්ලාහ් සුබ්හානහු තාලා විතරක් දන්න දිනයක් එයාගේ කැලෙන්ඩරේ අපි කැලෙන්ඩරේ ගත්තොත් රවුන්ඩ් කරලා තියන්නේ. අපි නැත්තම් ෆෝන් එකේ කැලෙන්ඩරේ අපි මේ එකව දාලා තියන්නේ මෙදාට මේව තියනවා කියලා. අන්න ඒ වගේ අල්ලාහ් සුබ්හානහු තාලාත් ඒක ෆික්ස් කරලා තියලා තියෙන්නේ මීකාත්. ඒක ෆික්ස් කරලා තියෙන්නේ ඒ දාට ඒක එනවම තමයි. අපි කැමති වුණත් නැති වුණත් දවසින් දවස අපි ඒකට ලං වීගෙන ඉන්නේ. මුලින්ම මවුත් එක සමහරවිට මවුත් එක කලින් එන්නත් පුළුවන් මිනිස්සු දිනේ. ඒ අපි දන්නේ නැති ඉඳන් අපිට කියන්න දන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් ඒක එනවා. කොහොමද අපි එයාපෝට් එකට ගියාම ඕගොල්ලෝ දැකලා ඇති අර මේ වෝකින් බෙල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔටෝමැටිකලි යන බෙල් තියෙනවා. ඒකේ හිටියොත් හිටගත්තොත් ඒක ඉබේම යනවා. ඒක මේ ඔයා කැමතිද නැද්ද කියලා බලන්නේ. ඒක කැරකිගෙන තමයි තියෙන්නේ. ඒක ඉස්සරහට යනවා. ඒ වගේ තමයි මේ කාලය අපි කැමති වුණත් නැති වුණත් අපි අපේ ඔර්ලෝසු යන හැම සෙකන්ඩ් එකක්ම අපේ ඔර්ලෝසු යන හැම තප්පරයක්ම අපි ඇවිල්ලා මේ කියාමත් දවසට ලං වීගෙන ඉන්නේ. සුබ්හානල්ලාහ්. එතකොට ඒක තමයි මීකාත් කියන වචනේ තේරුම. ඊළඟට තෆ්සීර් ආලිමරු බලපු දෙයක් තමයි මේ ෆස්ල් කියන වචනේ. අල්ලාහ් සුබ්හානහු තාලායි මේ ෆස්ල් යවුමල් ෆස්ල්. ඒතර විනිශ්චය දිනේට උඟක් නම් තියෙනවා. ඒකෙන් අපි ගත්තොත් යවුමුද්දීන් එතකොට ඒ කියන්නේ මාලිකි යවුමිද්දීන් කියන්නේ. එතකොට ඒකත් විනිශ්චය දිනේ තමයි. එතකොට යවුමුල් කියාමා අපි දැන් කියාමත් දවස කියලා කියන්නේ. ඒකත් විනිශ්චය දෙමන අල්ලා අපි මේ තෆ්සීර් ආලිමරු වල ඇයි මේ අල්ලාහ් සුබ්හානහු තාලා යවුමුල් ෆස්ල් කියන නම විනිශ්චය දිනේට පාවිච්චි කරේ කියලා. ඒකට එක කියපු කාරණයක් තමයි මීට කලින් සූරා එකේ අල්ලාහ් සුබ්හානහු තාලා ආයත් එකක කියනවා කලින් සූරා එකේ මේ අල්ලාහ් සුබ්හානහු තාලා වමා අද්රාක මා යවුමුල් ෆස්ල් අල්ලාහ් සුබ්හානහු තාලා අහනවා ඔයගොල්ලෝ මේ වගේ සරලාර්ථයක් තියෙන්නේ මේ රිලේටඩ් අර්ථයක් තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ මේ යවුමුල් ෆස්ල් ගැන දන්නවද? එහෙම කියලා අල්ලාහ් සුබ්හානහු තාලා ප්‍රශ්න කරනවා. එතන පොඩ්ඩක් යවුමුල් ෆස්ල් ගැන අල්ලාහ් සුබ්හානහු තාලා විස්තර කරනවා. එතනත් පොඩි විස්තරයක් තියෙනවා. ඒ ගැන අල්ලාහ් සුබ්හානහු තාලා තවදුරටත් විස්තර මෙන්න මෙතන ඉඳන් මේ ආයතේ ඉඳන් යවුමුල් ෆස්ල් ගැන කියනවා. කියා විනිශ්චය දිනය ගැන කියනවා. එතකොට මේක කියලා තෆ්සීර් ආලිම්වරු කියනවා මේ ළඟ සූරාවල එක සූරාවකින් ප්‍රශ්න අහනවා. තව සූරාවකින් උත්තර දෙනවා. මේකෙන් අල්ලාහ් සුබ්හානහු තාලා මේ කුර්ආන් එකේ තියෙන මේ කන්ටිනියුටි එක. ඒ කියන්නේ කුර්ආන් එක කොහොමද ලස්සනට ෆ්ලෝ එකක් විදියට ගලාගෙන යන්නේ කියන එක පැහැදිලි කරනවා කියලා. දැන් අපිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගත්තාම ඔක්කොම සූරාස් එක පාට ආවේ නැහැනේ. සමහරලාට එක සූර එකක් ආවා, සමහර වෙන සූර එකක් ආවා, සමහර එක ආයත් එකක් ආවා. එහෙමනේ ආවේ. හැබැයි මේ කුර්ආන් එක අල්ලාහ් සුබ්හානහු තාලා කම්පයිල් කරනෝනේ මේක පොතක් විදියට. ඒ කියන්නේ පොත් මේ ඒක මේ ඕල්රෙඩි පොතක් වගේ තිබ්බ එකක් තමයි. හැබැයි ඒ ඕඩර් එකට නෙමෙයි ඒක පහළ වුණේ. පහළ වුණ ඕඩර් එක වෙනස්. හැබැයි ආයිමත් ඒක පොතක් විදියට ආයෙ එනකොට අල්ලාහ් සුබ්හානහු තාලා තිබ්බ ඕඩර් එකටම ගන්නවා. සුබ්හානල්ලාහ්. මේක පොඩ්ඩක් මාර ඩීප් හිතන්න ඕන කරුණක්. හරිද? මාරව ඩීප් හිතන්න ඕන කරුණක්. පහළ වුණ විදියයි ඒක තිබ්බ විදිය එකක්. ඊට පස්සේ පහළ වෙන්න වෙන විදියකට ආයි පරණ විදියටම අල්ලාහ් සුබ්හානහු තාලා තිබ්බ විදියට මේක ගන්නවා. සුබ්හානල්ලාහ්. හරිද? අනේ ඒ කන්ටිනියුටි එක අල්ලාහ් සුබ්හානහු තාලා මේ ෆස්ල් කියන වචනේ පාවිච්චි කරලා ඒ කුර්ආන් එකේ කන්ටිනියුටි අපිට කියලා දෙනවා. ඊළඟ කරුණ තමයි, ඒ කියන්නේ හතරවෙනි කරුණ තමයි මේ ෆස්ල් කියන එකේ තේරුම. මොකද්ද මේ ෆස්ල් කියන එකේ තේරුම අරබි වල? ෆස්ල් කියන්නේ අරබි වල එක දේවල් දෙකක් එකට තියෙන දේවල් දෙකක් අරගෙන ඒ දෙක මොනවද කරන්නේ? වෙන් කරනවා. ෆස්ල් කියන්නේ එහෙම වෙන් කරනවා. ඒ වෙන් කරන කොච්චර දුරට වෙන් කරනවද කිව්වොත් ඒ වෙන් කරාට පස්සේ ඒ දේවල් එකට තිබුණු දේවල් දෙකක් වෙන් කරාට පස්සේ ඒ දේවල් දෙක
කෙනෙක්ට වෙනම අඳුර ගන්න පුළුවන් තරමට වෙන් කරනවා. ඒ කියන්නේ වෙනම මේ දෙක අඳුර ගන්න පුළුවන් එහෙම වෙන් කරාට පස්සේ. අන්න ඒක තමයි මේ ෆසිල් කියන එකේ තේරුම. එතකොට මොකද්ද මේ තෆ්සීර් ආලිමරු කල්පනා කරා? මොකද්ද මේ වෙන් කරන්නේ? කියාමත් දවසේ මොනවාද මේ වෙන් වෙන්නේ? මොන දේවල් දෙකක්ද වෙන් වෙන්නේ කියලා කල්පනා කරා. එතකොට ඒ ගැන හුඟක් තෆ්සීර් ආලිමරු ලියලා දිනවා. අපි මේ කෙටි තෆ්සීරින්ද පොඩි දෙකක් තුනක් බලමු. ඒකේ එකක් තමයි අල්ලාහ් සුබ්හානහු තාලා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක කියාමත් දවසේ වෙන් කරලා පෙන්නනවා. ඒ කියන්නේ දුනියාවේ ඉන්න මිනිස්සු ඇත්තයි බොරුවයි කලවම් කරගෙන ඉන්නේ. දැන් ඒ කාලේ මුස්රික්වරුත් මොනවාද කරේ කිව්වොත් අල්ලාහ් සුබ්හානහු තාලාවත් මේ වඳිනවා. ඒ වගේම ඒගොල්ලෝ ගාව තිබ්බා 300කට 400කට අධික පිළිම. අන්න ඒවත් වඳින්න ගත්තා. ඒතකොට අල්ලාහ් සුබ්හානහු තාලාවත් වඳිනවා. ඒවා ඒ කවුපතුල්ලා එක තිබ්බ පිළිමත් වඳිනවා. එතකොට ඒගොල්ලෝ කිව්වේ මොකද්ද මේ අල්ලාහ් සුබ්හානහු තාලාත් දේවල් කරනවා අරකට මේගොල්ලෝ කියන්නේ මික්ස් කරලා ඇත්තයි බොරුවයි ඔක්කොම මික්ස් වෙලා. අල්ලාහ් සුබ්හානහු තාලා කියාමත් දවසේ අල්ලාහ් සුබ්හානහු තාලා වෙන් කරලා පෙන්නයි මොකද්ද ඇත්ත මොකද්ද බොරු කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මක්කාවේ මුශ්රික්වරු හිතන් හිටියා මරණයට පස්සේ වෙන දේවල් මේම තමයි වෙන්නේ කියලා එක දේවල් ඒගොල්ලන්ගේ කන්සෙප්ට් ඒගොල්ලන්ගේ තියරිස් හිතන් හිටියා. අපි ආයි පරණ ගිටවන්නේ නැහැ. අපි වෙම වැලි වෙන එක විදිහට හිතන් හිටියා. අපි ඒව ගැන කතා කරානේ. අන්න ඒවත් මොකද්ද ඇත්ත මොකද්ද බොරු කියන එකත් කියාමත් දවසේ පැහැදිලිව එතන අල්ලාහ් සුබ්හානහු තාලා වෙන් කරලා පෙන්නයි. ඊට වඩා මේවත් වගේම තව වැදගත් දෙයක් තමයි අල්ලාහ් සුබ්හානහු තාලා කියාමත් දවස ගැන මේ විස්තර කරනකොට ඒ කියන මාර වැදගත් දෙයක් තමයි ඒක ග්‍රැෆික් ඩිස්ක්‍රිප්ෂන් එක තේරෙන්න ඇවිල්ලා තියෙනවා. කියන්නේ කිරිදෙන මවක් ඒ දිනේ භයානකත්වය නිසා තම ළමයාව බිම දානවා. කිරිදෙන මවක් කියන්නේ කිරිදෙන මවකගේ දින ආදරය වෙන ලෝකෙ කොහෙවත් හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. එච්චර ආදරයක් ළමයාත් එක්ක තියෙන මව ඒ විනිශ්චය දිනේ තියෙන භයානකත්වයෙන් ඒ ළමයා බිම දායිලු. ඒ කියන්නේ ළමයයි අම්මයි සෙපරේට් වෙනවා. ෆසිල් වෙනවා. අම්මයි පුතයි ෆසිල් වෙනවා. වෙනවා කියාමත් දවසේ. අම්මයි තාත්තයි පුතයි වෙන වෙනවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් සැමියයි පුරුෂයයි වෙන වෙනවා. අයියා මල්ලි වෙන වෙනවා. අක්කා නංගි වෙන වෙනවා. යාළුවා හොඳම යාළුවා බොක්ක වගේ හිටපු එක්කෙනා කියාමත් දවසේ තව කෙනෙක් හොඳම බොක්ක යාළුවා එයාව දැකලා දුවයිලු. අම්මා අපිව දැකලා දුවයිලු. තාත්තා අපිව දැකලා තාත්තව දැකලා අපි දුවනවා. අපි දැකලා තාත්තා දුවනවා කියාමත් දවසේ. ඇයි? අපේ අමල් මොනාරි ඉල්ලයිද? මගේ මොකක් හරි අමල් එකක් ඉල්ලයිද කියලා බයට මිනිස්සු එක්කිනෙකාව හොඳට අඳුරන කට්ටිය හොඳට ආශ්‍රය කරපු කට්ටිය එක්කිනෙකාව දැකලා දුවන්න ගනිලු කියාමත් දවසේ. මේක තෆ්සීර් මේක තමයි යවමුල් ෆසල්. ඒ කියන්නේ අපිට මෙහි ලොකු රිලේෂන්ෂිප් තියෙන්න පුළුවන්. සම්බන්ධතා තියෙන්න පුළුවන්. කියාමත් දවසේ ඒව ඔක්කොම සෙපරේට් වෙනවා. ඒව ඔක්කොම වෙන්න වෙනවා. ඒ වගේ තමයි තවත් වැදගත් දෙයක් කියනවා. ඒක තමයි සමහර මේ ලෝකෙ ඉන්න අය ලොකු ස්ටේටස් එකක් එක්ක. කියන්නේ මම ડોක්ටර් කෙනෙක්, මම ලෝයර් කෙනෙක්, මම වගේ එහෙම ලොකු පොසිෂන්ස් වල ලොකු තරාතිරම් වල හිටපු මිනිස්සුත් කියාමත් දවසේ අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්සරහා ඒ තරාතිරම් වලින් වෙන් කරලා තියෙන්නේ. ඒවා ඒගොල්ලන්ට අයිති නෑ. අල්ලාහ් සුබ්හානහු තාලාට මෙයා ડોක්ටර් කියලා ස්වර්ගය දෙන්නේ නෑ. මෙයා ලෝයර් කියලා ස්වර්ගය දෙන්නේ නෑ. අල්ලාහ් සුබ්හානහු තාලා බලන්නේ අල්ලාහ් සුබ්හානහු තාලාට කැමති විදිහට කවුද හිටියේ. මෙයා ක්ලීන් ඒ හින්දා මෙයාට ස්වර්ගය දෙමු. එහෙමත් නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලාට කවුද කැමති විදිහට හිටියේ ඒක බලලා තමයි අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගය දෙන්නේ. කුර්ආන් එකේ විදිහට කවුද ජීවත් වුනේ? නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ජීවත් වෙලා පෙන්නු විදිහට හොඳ මිනිස්සු විදිහට කවුද ජීවත් වුනේ? ඒගොල්ලන්ට තමයි අල්ලාහ් සුබ්හානහු තාලා කියාමත් දවසේ ආදරය පෙන්වන්නේ ස්වර්ගය ලබා දෙන්නේ. ඇයි? ඒගොල්ලන්ගේ ඒ පොසිෂන් දැන් මම මේ ලොකු පොසිෂන් එකේ ඉන්නේ. මට ඒ හින්දා මට මේ ස්වර්ගය දෙන්න. ඒව මුකුත් එදාට වැඩක් නැහැ. ඔක්කොම වෙන්න වෙනවා. මේ ලෝකෙ ඉන්නකොට ලෝකෙම ලොකුම සල්ලිකාරය වෙන්න පුළුවන්. එයාගේ account එකේ බිලියන ගණන් සල්ලි තියෙන්න පුළුවන්. හැබැයි කියාමත් දවසේ ගියාට පස්සේ ඒ එක සතයක්වත් වැඩක් නැහැ. එයාත් එකේ තියෙන සල්ලිත් එක්ක එයාව වෙන් කරලා දානවා. සුබ්හානල්ලාහ්. ඒ සල්ලිත් එක්ක වෙන්න වෙනවා. එයාගේ තිබ්බ contacts, relationships මට අරයව දන්නවා, මෙයාව දන්නවා. දැන් ඔය බය නැතුව ඒ කාලේ ඒ කුරේෂිවරු කුර්ආන් එක ගැන වැඩියට කතා කරේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට පහර දෙන්න පටන් ගත්තේ, ඇටැක් කරේ, ඔක්කොම කරේ, අපරාධ කරේ. ඒගොල්ලන්ගේ තියෙන කන්ටැක්ට්ස් මගේ පිටිපස්සේ මෙහෙම සෙට් එකක් ඉන්නවා. මට ඕන වෙලාවක ඇවිල්ලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගහන්න පුළුවන්. ඒ වගේ මෙන්ටැලිටි එකනේ.
කියාමත් දවසේ ඒව මුකුත් නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්සරහා ඔක්කොම වෙන්නලා තනි මිනිහෙක් විදිහට අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්සරහා එන්න ඕනේ එදාට. ඒ කියන්නේ හැමදේම වෙන් වෙලා තනියෙන් තමයි අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්සරහා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. අහන ප්‍රශ්න වලට. සෝ මොනවාද වෙන්නේ කිව්වොත් කියාමත් දවස් යවුමුල් ෆස්ල් කියන්නේ අපේ හැම දෙයක්ම වෙන්න වෙනද. ඕකේ. ස්වර්ගයට ගියාට පස්සේ මාෂාඅල්ලාහ් එකට ඉන්න පුළුවන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ෆැමිලි එකත් එක්ක ඉන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. මෙතන අපි කතා කරන්නේ විනිශ්චය දිනේ වෙන දේවල් ගැන. ඒ කියන්නේ ඉනිෂියලි ඔයගොල්ලෝ සෙපරේට් වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ ඔයගොල්ලොත් එක්ක ඉන්නේ ඔයගොල්ලෝ කරපු දේවල් හොඳ දේවල් හොඳ ගතිගුණ ඒ වගේම මේ හොඳ අමල් ඉබාදත් ඒව තමයි ඔයගොල්ලොත් එක්ක එන්නේ. අන්න ඒවා තියලා තමයි ඔයගොල්ලෝ මොන කැටගරි එකටද යන්නේ කියලා තීරණය වෙන්නේ. ඔයගොල්ලෝ කොච්චර හැපිනෙස් එකකින් ඔයගේ කියාමත් දවසේම හොඳ මිනිස්සුන්ට හැපි එකේ ඉන්න පුළුවන්. අන්න ඒක ඔයගලන්ට හම්බ වෙනවා කියාමත් දවසේ. සෝ යවුමුල් ෆස්ල් වෙන් කරලා තියෙන දවස සුබ්හානල්ලාහ්. සෝ මේ දවස අනිවාර්යෙන් එනවා. ඒක තමයි ඊට පස්සේ දැන් අල්ලාහ් සුබ්හානහු තාලා තව දුරටත් මේක තමයි දැන් ඉන්ට්‍රොඩක්ෂන් එක. දැන් තමයි අර සූරාවේ නමට ඒ ඉන්න යවුමල් ෆස්ලිකාන මීකාත කියලා තමයි අල්ලාහ් සුබ්හානහු පටන් ගන්නෙ. දැන් ඊළඟ ආයත් කිහිපයක් කියාමත් දවස ගැන යනවා. ඊට පස්සේ අල්ලාහ් සුබ්හානහු තාලා අපාය ගැන කතා කරනවා. ඒක තමයි කල්ලා සයලමුන් සුම්ම කල්ලා සයලමුන් එකේ තෆ්සීර් එක දැන් පටන් ගත්තා සූරා නබා එකේ. සෝ ඉන්ෂාඅල්ලාහ් අල්ලාහ් සුබ්හානහු තාලා අපි හැමෝටම මේ කියාමත් දවසේ අල්ලාහ් සුබ්හානහු තාලා කැමති විදියට මේ ලෝකේ ජීවත් වෙලා අල්ලාහ් සුබ්හානහු තාලා කැමති පුද්ගලයන් විදියට අල්ලාහ් සුබ්හානහු තාලා හමු වීමේ වාග්ය අපි හැමෝටම අල්ලාහ් සුබ්හානහු තාලා ලබා දෙන්න ඕනේ. මේ කුර්ආනය ඉගෙනගෙන මුළු ලෝකෙටම ගිහලා ඒක කියලා දෙන වාග්ය අල්ලාහ් සුබ්හානහු තාලා අපි හැමෝටම ලබා දෙන්න ඕනේ. මේ වීඩියෝ එක පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් කියලා හිතුණා නම් පොඩි හරි හොඳ වෙනසක් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඇති කරයි කියලා හිතුණා නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. ඒ වගේම මේ ප්‍රයෝජනේ අනිත් අයටත් ලබා ගන්න මේ වීඩියෝ හැමෝටම share කරන්න. ඒගොල්ලෝ කුර්ආනයේ පාරායනය කරනකොට ලැබෙන පින් ඕගොල්ලන්ටත් ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම කුර්ආනයේ අහනකොටම තේරුම් ගන්න මේ වීඩියෝ එක අහන ගමන් කුර්ආනයේ පාරායනය කරන්න. අල්ලාහ් සුබ්හානහු තාලා අපි හැමෝටම මේ කුර්ආනයේ තේරුම් අරගෙන හැමෝටම කියලා දෙන වාග්ය ලබා දෙන්න ඕනේ. සුබ්හානල්ලාහ් වබිහම්දි සුබ්හානකල්ලාහ් වබිහම්දික අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක